පෑන් බටේ මැද අර කූර වගේ සයිස් එකට ආවට පස්සේ බද්ධ කරන්න පුළුවන්. අඩ දල දඬු අවස්ථාවට මෝරවට පස්සේ තමයි අපි බද්ධ කරන්නේ. ඒක ලාමක අවස්ථාවේදී බද්ධ කරන්නේ බද්ධ සාර්ථකත්වය අඩුයි. මෝරපු අවස්ථාවේ බද්ධ කරන්නේත් නැහැ. අඩ දල දඬු, ඒ කියන්නේ මේ අඩ දල දඬු අවස්ථාවේ මෝරපු අවස්ථාවේ තමයි බද්ධ කරන්නේ. එතකොට බද්ධ පිටියක් ඕනේ, එකටියරේ ඕනේ, ඉතිරි කපා ගන්න පෝල් පූනර් එක ඕනේ, ඒ වගේ උපකරණත් ඕනේ වෙනවා. पूरा खोलना है, पूरा खोलना है, पूरा खोलना है, पूरा खोलना है, और आप क्या करते हैं? बहुत जगह करते हैं, तो आज किसी ने किया है। මේ විදිහට තමයි අපි පැලේ බද්ධ කරන්නේ. එතකොට ඉස්සරම ගාහක පැලේ ගන්නකොට මේකේ වතුර නැත්තම් ඉස්සරම වතුර දාන්න ඕනේ. තෙතමනේ නැත්තම් තෙතමනේ තියෙනවනම් වතුර දාන්න ඕනේ. ඊට පස්සේ ගාහක පැලේ ගත්තා. අර විදිහට පොළ දෙකයි උලයි තියෙන අවස්ථාවේදී රිකිල්ල කපා ගත්තා. මේ උල ඉහිලා තියෙන මේ අවස්ථාවේදී අපි මේ රිකිල්ල කපන්න. මේ උල තියෙන අවස්ථාවේ තමයි රිකිල්ල කපන්න ඕනේ. මේ විදිහට බද්ධ කරලා මේ පොලිසක් නූලෙන් තමයි බද්ධපටිය බද්ධ සංදිය අපි වෙලන්නේ. මේ වගේ හාල් බෑග් නූලෙන් මම අලි පෙර එකක් කිව්වට පස්සේ මේකට ඉන්නේ කියන්න මේ විදිහට අපි මේ බද්ධ කරලා මේ වගේ බෑග් එක දානවා. මේක JC200 පළලඟලට බෑග් එක. එතකොට අඩියක් විතර සාමාන්‍යයෙන් ඉතයි මේ බෑග් එක. එතකොට මෙහෙම බෑග් එක දාලා ගැට ගහලා මේ අපි මේ පැලේ තියෙනවා 80ක් එවන තියෙන 20ක් ආලෝක ලැබෙන තැනක තමයි මම අතෙන්දි ගියාට පස්සේ කොස්තල තියෙන දැකලා ඇති 80ක් එවන තියෙන 20ක් ආලෝක ලැබෙන තැනක තවත් 21ක් යනකම් තියෙනවා. ඊට මේ කල්ල එක ඉහිරන තවත් 21ක් යනකොට ඉහිරන මේ වගේ දිග හැරෙනවා. ඊට පස්සේ තමයි අපි මේ බෑග් එක අයින් කරනවා. මේ තියෙන කාර්බන් කැලයක් මේක එක නම් මේක දාපු කැලයක්. තුනක් පස්සෙ තියෙනවා නම් අහන්න. මේ විදිහට තමයි පොත් කැලයක් අපි බද්ධ කරන්නේ. ඒකට අංකුරේ කපා ගන්නත් ඕනේ හරි විදිහට අපි බද්ධ සංදිය පවත්වා ගන්න ඕනේ. අඟල් 4ක් විතර අවමයක්. එතකොට බද්ධ සංදිය වෙලන්නේ පොලිසියක් නූලේ මේ වගේ බෑග් මේ බද්ධ පටි මේ පොලිතින් පටි නේ